කොහොමද ඉතින් මගේ යාළුවේ? ඉතින් මං නම් ගොඩක් සතුටින් හැමදාම ඉන්නවා. ඉතින් මගේ යාළුවන් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් මං දැන් උදේ පාන්දරම මට කන්න රස කෑම එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් මේ පේන්නේ මං ඉන්නේ කොහෙද කියලා බලන්නකෝ. අපි ඉන්නේ පුංචි බෝඩින් එක. ඒ බෝඩිම තමයි මේ අපි මේ නිදා ගන්න කාමරේ. තව ඉතින් කුස්සියක් තියෙනවා. ඒ ටික තමයි. ඉතින් මට වීඩියෝ එකේ කතා කරන්න දෙන්නෙම නැහැ මගේ ඇඳුමෙන් ඇද කරදර කරනවා. මේ ඉන්නේ ඉතින් අපේ චූටි බබා. චූටි බබයි මමයි තමයි ඉතින් මේ පුංචි බෝඩිමේ ජීවත් වෙන්නේ. ඉතින් බලන්නකෝ. ඔන්න ඉතින් අද අපි මොනවද හදන්නේ කියලා. මං ඉතින් බබාට බායි කියන්න කියද්දී බායි කියනවා. මේ තමයි ඉතින් කුස්සිය. කැතයි කියලා නම් කියන්න එපා හොඳ යාළුවනේ. ඇත්තට ඉතින් අපිට මොන දේ නැතත් ඇත්තටම අපි ගොඩක් සතුටින් තියෙන දෙයක් කාලා හරිම සතුටින් ජීවත් වෙනවා. අපේ චූටි බබා ඉන්නවා කියන්නේ ඉතින් මට මගේ ජීවිතය ගැන චුට්ටක්වත් ඉතින් බයක් හිතෙන්නේ නැහැ. ඉතින් මං ඒ අතරේදී කතා කියන ගමන් ගෙදර තිබුණ පැදුරක් ඒකත් බිමින් දාගෙන වළඳක්කුත් තියාගෙන ඉතින් ඒකට පාන් පිටි ටිකකුත් දාගත්තා. කරපිංචාත් දාගත්තා. ටිකක් සැර ඕන නිසා මං ගම්මිරිස් ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි දාලා ඊයේ මං සැමන් හොද්දක් හැදුවා රෑට. ඒකිනුත් චූටි කෑල්ලක් තිබුණා ඉතින් ඒකත් දාගත්තා. වතුරක් දාලා ඉතින් දැන් ගුලියක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට මම මීට කලින් හදලා තියෙනවා. ඇත්තටම ගොඩක් රසයි. මං දන්නේ නැහැ ඉතින් මගේ යාළුවන් හදලා තියෙනවද කියලා. පොල් නැති දවසට ඉතින් මේ විදිහට මගේ යාළුවා හදලා බලන්න ඉතින් එක එක විදිහට හදන්න පුළුවන්නේ. ඉතින් මං ගුලි දෙකකුත් හදාගෙන දැන් ඉතින් මේ ටික මෙන්න මේ විදිහට හදා ගන්නවා ඉතින්. මට ඉතින් මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. පිටිගුලි කඩ විසි කරනවා. මං ඉතින් ඊට පස්සේදි කරේ සැර කරා. දැන් ඉතින් මාත් එක්ක තරහ වෙලා ඉන්නවා මූණ හරවගෙන. හයියෙන් කෑ ගහනවා ඒක නිසා මං ඉතින් කෑ ගහන ඒවා ගත්තේ නැහැ. දැන් ඉතින් ඔය මාත් එක්ක තරහ වෙලා යාට තරහ වෙලා ඉන්න බෑ hina යනවා. මම වගේම තමයි ඉතින් hina වීගෙන තමයි ඉන්නේ අපේ චූටි බබා. දැන් ඉතින් මේ විදිහට රොටියත් හදාගෙන ලස්සනට දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ යාළුවනේ මං හිතනවා හැමදාම අපිට සතුටින් ඉන්න පුළුවන් නම් කවදක හරි අපිට හරියයි කියලා. මං රොටි කෑල්ලක් දෙන්නද හදි බෑ කියලා කෑ ගහනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඊ හදපු සැමන් හදේ රොටි කන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ බලපු මගේ යාළුවන්ට ගොඩක් පිං. ආයෙත් දවසක මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. හැමදාම සතුටින් පරිස්සමෙන් මගේ යාළුවන් ඉන්න. බුදු සරණයි.